හරි 안녕하세요 여러분. 안녕하세요, 선생님. හරි එතකොට හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. शुभ අලුත් कैसे? හරි එතකොට අපි දැනට පාඩම් 47ක් කතා කරලා තියෙන්නේ. එතකොට අතර 8ට 48 වෙනි පාඩමත් කතා කරනවා. එතකොට ඒ අතරේ දැන් මේ වචනමාලා පාඩම් කරනවා. ඒ කියන්නේ පොතේ තියෙන වචන තමයි මෙතන තියෙන්නේ. පොතේ තියෙන වචන ඒ අතරේ ඒ කියන්නේ පාඩම් කරන අතරේ අපි කතා කරනවා. ඒ කියන්නේ සාකච්ඡා කරන වෙලට මේවා මතකයිද බලන්න තමයි මේ වැඩේ කරන්නේ. දැන් මේවා ඔයාලට මම අහනකොට කියන්න පුළුවන් නම් මේ වචනේ මතක. එතකොට ඒක දිගටම මතක තියෙන්න නම් අනිවාර්යෙන් මේ වචන පාඩම් කරන්න ඕනේ. ඒ කියන්නේ වචන පාඩම් කරන්න තමයි අපිට මේ වචන මතක හිටින්නේ. එතකොට අනිවාර්යෙන් වචන වැදගත් වෙනවා. මොකද වචන වලින් තමයි ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන් වෙන්නේ. හරි එතකොට අද කතා කරනවා මේ වචනමාලා 24 වෙනි එක. 24 වෙනි වචනමාලා තමයි කතා කරන්නේ. එතකොට දැන්ට වචනමාලා 23ක් කතා කරලා තියෙනවා. ඒවත් අනිවාර්යෙන් PDF අරගෙන රෙකෝඩින් දාලා තියෙනවා. රෙකෝඩින් ටිකත් අනිවාර්යෙන් බලන්න ඕනේ. හරි එතකොට අද වචනමාලා 24 මේක සාමාන්‍යයෙන් අපි කීවෙනි පාඩමෙන්ද මේ වචන හම්බුනේ අපිට 37 වෙනි පාඩමෙන් තමයි මේ වචන ටික හම්බෙන්නේ. එතකොට 37 38 වෙනි පාඩමේ මුල ටිකක් තියෙනවා. එතකොට මේ වචනත් අනිවාර්යෙන් වැදගත් වෙනවා. මේ පළවෙනි එක තියෙනවා යොන්තෝ කියලා. මේ යොන්තෝ කියන්නේ මොකක්ද? මොකද්ද මේ යොන්තෝ කියන්නේ? මේ යොන්තෝ කියන අපි භාවිතයට ඒ කියන්නේ මොකක් හරි දැන් කිගේ යොන්තෝ කියලා කිව්වොත් කිගේ යොන්තෝ කියන්නේ මොකද්ද? යන්ත්‍ර භාවිතය. අන්න යන්ත්‍රයේ භාවිතය. එතකොට මොකක් හරි යන්නේ ඒ වගේ ඉස්සරහට දාලා යොන්තෝ කියලා දීපොත් අන්න ඒකේ භාවිතය තමයි මොකද්ද කියන්නේ? යොන්තෝ කියලා කියනවා. හරි මේ දෙවෙනි එක තියෙනවා මිල්ලින් මොසින් කියලා. මේ මිල්ලින් මොසින් කියන්නේ මොකද්ද? ඇලි කැපීමේ මැෂින් එක. අන්න හරි මේ මිල්ලින් මොසින් කියලා කියනවා අපි ඇලි කැපීමේ යන්ත්‍රය. නැත්තම් ඇලි කැපීමේ මැෂින් එක. මේ මොසින් කියලා අය මොකද්ද මෙතෙන් එන්න පුළුවන් සාමාන්‍ය. කිගේ. අන්න කිගේ කියලාත් එන්න පුළුවන්. දැන් කිගේ කියන්නේ යන්ත්‍රයටනේ. එතකොට මේ මිල්ලින් කිගේ කියලා එන්නත් පුළුවන්. මිල්ලින් මොසින් කියලා එන්නත් පුළුවන්. දෙකම එකයි. මොකද ඇලි කැපීමේ යන්ත්‍රය. දැන් මේ ඇලි කැපීමේ යන්ත්‍රයකින් සාමාන්‍ය අපි මොනවද කරන්නේ? කට්ට කපනවා. කපා වෙන් කරනවා. අන්න හරි මේ කත්තා කරනවා. මේ කත්තා කියන අපි කට්ට කපනවට. ඒ කියන්නේ මොකක් හරි දැන් යකඩයක් අරගෙන නැත්තම් ලීයක් අරගෙන අන්න ඒ වගේ දෙයක කට්ටයක් කපා ගන්නවට කියනවා කත්තා කියලා. නැත්තම් මේ කත්තා ගන්න පුළුවන් අපිට රහිනවා කියලා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. රහිනවා කියලා ගන්නත් පුළුවන්. ඒතකොට කට්ට කපණ්ඩයි රහින්ඩයි භාවිත කරන මැෂින් එක තමයි මේ මිල්ලින් මොසින්. ඒ කියන්නේ මේ ඇලි කැපීමේ යන්ත්‍රය. ඊට පස්සේ තවත් ඒකේ කරනවා මේ චරදා කියන එක. චරදා කියන මොකක්ද අපි? කපනවට. මේ චරදා කියන්නේ කපනවට. සාමාන්‍ය මොන හරි දෙයක් කපනවට. එතකොට ඒකට කියනවා ආයි මොකක්ද? සොන්දල්ලද. තොල්දන් හදා. මේ තොල්දන් හදා කියන්නේ කපනවට. එතකොට මේ මිල්ලින් මැෂින් එකකින් ඇලි කැපීමේ යන්ත්‍රයෙන් කරන්නේ කට්ට කපනවා. නැත්තම් රහිනවා. නැත්තම් මේ කපනවා. නැත්තම් මේ තොල්දන් හදා කියන්නේ කපනවට. මේ දෙකෙම ඉන්න පුළුවන් කපනවට. එතකොට ඔන්න ඇලි කැපීමේ යන්ත්‍රයේ භාවිතය මොනවද තියෙන්නේ? මේ කට්ට කපනවා. එතකොට මේ කපනවා. ඔන්න ඒ භාවිතයන් දෙකයි තියෙන්නේ ඇලි කැපීමේ යන්ත්‍රය. හරි ඊට පස්සේ තියෙනවා මේ සොන්බන් කිගේ. ඔන්න දැන් සොන්බන් කිගේ කියන්නේ මොකක්ද? ලියවන පට්ටල. අන්න මේ සොන්බන් කියන්නේ ලියවන පට්ටල්. කිගේ කියන්නේ යන්ත්‍රය. ලියවන පට්ටල් යන්ත්‍රයට තමයි අපි සොන්බන් කිගේ කියලා කියන්නේ. එතකොට දැන් මේකෙත් සාමාන්‍ය භාවිතයන් තියෙනවා. මොනවද භාවිත කරන්නේ මේ? ඒ කියන්නේ මේ මැෂින් එකේ. මොනවටද? කල්දා, තොරයෝනෙදා, පනේදා. අන්න මේ තොරියෝ නෙදා කියලා කියනවා. ඉස්සරහම තොරියෝ නෙදා කියන්නේ මොකද්ද? මේ කපා වෙන් කරනවා. ඒ කියන්නේ කොටසක් කපා වෙන් කරනවට. දැන් මොකක් හරි ගත්තොත් එහෙම අපි යකඩයක් ගත්තොත් ඒ යකඩයකින් කොටසක් කපලා වෙන් කරනවා. නැත්තම් ලීයක් ගත්තොත් ලීයේ කොටසක් කපලා වෙන් කරනවට තමයි
තොරියෝ නෙදා කියලා කියන්නේ. කොටසක් කපා වෙන් කරනවා. නැත්නම් කොටසක් කපලා දානවට කියන්නත් පුළුවන්. කොටසක් කපලා වෙන් කරනවා නැත්නම් කොටසක් කපලා දානවා. ඔන්න පළවෙනි භාවිතේ මේ ඇලික මොකද? ලියවන පට්ටල් යන්ත්‍රය. ඊට පස්සේ තියෙනවා කොංචක් මුර කල්දා කියලා. මේ මෙතන කල්දා කියලා තමයි එන්නේ. හරි කොංචක් මුල් කියන්නේ මොනවටද? වැඩ කරන්න තියෙන භාණ්ඩය. අන්න වැඩ කරන කොටස. දැන් අපි ගත්තොත් එහෙම දැන් යකඩක කොටසක් කපා ගන්න නැත්නම් මුහත් කරගන්න තියෙනවනම් අන්න ඒ වැඩ කොටස. නැත්නම් ලීයක අන්න ඒ අපිට කරගන්න තියෙන වැඩ කොටස තමයි මේ කොංචක් මුල් කියන්නේ. එතකොට කොංචක් මුරල් කල්දා කියන්නේ මොකද්ද? උපදවනවා. කල්දා කියනවා අපි. ඒකේ භාවිතයන් ගොඩක් තියෙනවා. දැන් කරා ඉත්තා කිව්වොත් මොකද්ද? මාරු කරලා අඳිනවා. මාරු කරලා අඳිනවා. එතකොට මේ කල්දා ගන්නවා අපි මාරු කරනවට. මෙතන මාරු කරනවා කියලා ගන්න බෑ. කල්දා ගන්නවා අපි මුහත් කරනවා. මුහත් කරනවට තමයි මෙතන ගන්නෙ. නැත්තම් උපදානවට කියන්නත් පුළුවන්. මුහත් කරනවා, උපදානවා, මාරු කරනවා. අය ගත්තොත් එහෙම අපි කුඹුරක් වගේ සීසානවට කල්දා කියන්න පුළුවන්. හරි එතකොට මෙතන ගන්නවා අපි මේ සොන්බන් කෙකේකින්. ඒ කියන්නේ මේ ලියවන පට්ටල් යන්ත්‍රයෙන් මේ වැඩ කොටසක් මුහත් කරනවා. නැත්තම් උපදානවට මොකද කියන්නේ? කොංචක් මුර කල්දා. කොංචක් මුර කල්දා කියලා කියන ඔන්න දෙවනි භාවිතේ. හරි ඊට පස්සේ තියෙනවා මෙතන චොල්පනල් කුබුරිදා කියලා. මේ චොල්පන් කියන්නේ මොනවටද? තහඩු. යකඩ තහඩු වලට චොල්පන් කියන අපි යකඩ තහඩු කුබුරිදා කියන්නේ මොකද්ද? නවන. නවනවට. දැන් මේ යකඩ තහඩුවක් නවන්න පුළුවන්ද මේ ලියවන පට්ටල් යන්ත්‍රේ? බෑ. බෑ. ඒක මොකද්ද භාවිත කරන මැෂින් එක? මුද්‍රණයන්. පරේසකික්ගේ මේ පරේසකික්ගේ කියනවා ප්‍රෙස් මැෂින් එක නැත්තම් මොකද්ද අපි කියන්නේ? මුද්‍රණ යන්ත්‍රය කියන්න පුළුවන්. නැත්තම් ප්‍රෙස් මැෂින් එක. ඒකෙන් තමයි මේ චොල්පන් කියන්නේ යකඩ තහඩුවක් කුබුරිදා කරන්නේ නවන්නේ. පරේසකික්ගේකින්. එතකොට ඔන්න පරේසකික්ගේ යටතේ ආයෙ තියෙනව මොනවද? චිගෝනෙදා. මේ චිගෝනෙදා කියන්නේ මොකද්ද? අච්චු ගහනවට චිගෝනෙදා කියන අපි අච්චු ගහනවා. මොන හරි දෙයක් අච්චු ගහනවට චිගෝනෙදා කියලා කියනවා. ඒකත් කරන්නේ මොන යන්ත්‍රයෙන්ද? පරේසකික්ගේගේ මේ මුද්‍රණ යන්ත්‍රයෙන් මොකද්ද? ප්‍රෙස් මැෂින් එකෙන් තමයි ඒකත් කරන්නේ. හරි ඊට පස්සේ ඒකේ තවත් භාවිතයක් තියෙනවා මේ අප්චුක්කදා කියලා. අප්චුක්කදා කියන්නේ මොකද්ද? සම්පීඩනය කරනවා. සම්පීඩනය කරනවා. ඒ කියන්නේ මොන හරි දෙයක් මෙහෙම තියලා පැතලියට තියලා යටිමුත් තියනවා. එතකොට උඩිමුත් තියලා ඒක සම්පීඩනය කරනවා. ඒක සම්පීඩනය කරනවට තමයි මේ අප්චුක්කදා කියලා කියන්නේ. ඒ භාවිතයක් කරන්නේ මොන යන්ත්‍රයෙන්ද? පරේසකික්ගේගේ මේ මුද්‍රණ යන්ත්‍රය නැත්නම් ප්‍රෙස් මැෂින් එකෙන් තමයි ඒකත් කරන්නේ. හරි ඊට පස්සේ තියෙනවා මෙතන මේ කුමොනල් තුල්දා නැත්නම් කුමොනල් නෙදා කියලා කියන්න පුළුවන්. මොකද්ද මේ කුමොනල් තුල්දා නැත්නම් කුමොනල් නෙදා කියන්නේ? සිදුරක් විදිනවට. කුමොනල් තුල්දා කියන අපි සිදුරක් විදිනවට ඒකට සමාන පදයක් කුමොනල් නෙදා කියලා කියන්නත් පුළුවන්. සිදුරක් විදිනවා මොන මැෂින් එකෙන්ද? ඩ්‍රිල්ලින් මැෂින්. මේ ඩ්‍රිල්ලින් කියන්නේ ඩ්‍රිල් මැෂින් කියන්නේ යන්ත්‍රය. එතකොට මැෂින් එක ඩ්‍රිල් මැෂින් එකෙන් තමයි මොකද කරන්නේ? සිදුරක් විදිනවා. මේ කුමොනල් තුල්දා කියනවා අපි කුමොනල් නෙදා කියලා කියන්නත් පුළුවන්. හරි ඊට පස්සේ තියෙනවා චොන්දොන් කොතෝගි කියලා. මේ චොන්දොන් කොතෝගි කියන්නේ මොකක්ද? විදුලි කපන. අන්න විදුලි කපන. ඒ කියන්නේ මේ විදුලියෙන් මොන හරි දෙයක් ඕන දෙයක් කපා ගන්න පුළුවන්. චොන්දොන් කොතක් කියනවා විදුලි කැපුම් යන්ත්‍රයට. විදුලි කැපුම් යන්ත්‍රයට තමයි චොන්දොන් කොතක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ විදුලිය කපන එකක් නෙමෙයි. විදුලියෙන් මොනවද කපන්නේ සාමාන්‍ය? භාණ්ඩයක්. මොකක් හරි යකඩයක් වෙන්න පුළුවන්, ලීයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ විදුලිය භාවිත කරලා මේ කපන යන්ත්‍රය විදුලි කැපුම් යන්ත්‍රයට තමයි චොන්දොන් කොතොගි කියලා කියන්නේ. හරි ඊට පස්සේ තියෙනවා මෙතන එයෝ කොම්ප්‍රෙසර්. මේ එයෝ කොම්ප්‍රෙසර් කියලා තියෙන්නේ. මොකද්ද මේ එයෝ කොම්ප්‍රෙසර් කියන්නේ? අන්න වායු කම්ප්‍රෙසර් එකක්. ඒ කියන්නේ මේ දැන් මේ වායු කම්ප්‍රෙසර් එකකින් මොකක්ද අපි කරන්නේ සාමාන්‍යයෙන්? දූවිලි පිහදා. අන්න දූවිලි පිහදානවා. නැත්නම් අපිට අර තින්ත ස්ප්‍රේ කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලට ගන්නවා මේ එයෝ කොම්ප්‍රෙසර් එක. එතකොට ඒකෙන් එතන තියෙන අපිට මොන්චිරල් තොල්දා කියලා. මේ මොන්චිරල් තොල්දා කියන්නේ මොකක්ද? දූවිලි ගසනවට. මොන්චිරල් තොල්දා කියනවා දූවිලි ගසනවට. දැන් දූවිලි වලට අපි මේ එයෝ කොම්ප්‍රෙසර් එක භාවිත කරනවා. ඒ කියන්නේ දූවිලි ගසන්න. එතන තියෙන එතන හුලම් ඇල්ලුවා මොකක්ද දූවිලි වලට එන්නේ? දූවිලි ඉවත් වෙනවා. ඒකට කියනවා මේ මොන්චිරල් තොල්දා දූවිලි ගසනවට. හරි මේ චිප් කියන්නේ මොනවටද? යකඩ කෑලි. අන්න කෑලි වලට, කැබලි වලට. ඒ කියන්නේ දැන් අපි කපනකොට විසි වෙන කෑලි.
එතකොට අන්න ඒ වගේ කපලා බිමට වැටෙන කෑලි. එතකොට මේ කෑලි වලට කියනවා චිප් කියලා. එතකොට ඒ කෑලි වලට තමයි චිප් කියලා කියන්නේ. හරි මේ තෝමියොම් කියන්නේ මොකද්ද? සැලැස්ම. අන්න සැලැස්ම. ඒ කියන්නේ මේ තෝමියොම් කියලා කියනවා සැලැස්මට. ඒ කියන්නේ මොකක් හරි වැඩක් කරන්න ගත්තොත් අන්න ඒකේ තියෙන සැලැස්ම. දැන් අපිට ආවට ගියාට ලෑල්ලක සිදුරු විදින්න පුළුවන්ද? බෑ. ඒකට සැලැස්මක් තියෙනවා. ඒ කියන්නේ ඒ සැලැස්මට අනුව තමයි ඒ සැලැස්ම බලලා තමයි අපි මේ දේ කරන්න ඕනේ. ඒ සැලැස්මට කියනවා මොකද්ද? තෝමියම්. තෝමියොම් කියලා කියනවා සැලැස්මට. හරි මේ චොන්නක් හදා කියන්නේ මොකක්ද? නිවැරදි. නිවැරදි. මේ චොන්නක් හදා කියන්නේ මොන හරි දෙයක් කරන්න ගියොත් නිවැරදිව නැත්තම් සුදුසුව කියන්නත් පුළුවන්. නිවැරදිව ඒ දේ කරන්න. අන්න ඒකට නිවැරදිව කියන්න මොකද්ද කියන්නේ? තොන්නක් හද. චොන්නක් හදා කියලා කියනවා. චොන්නක් හදා කියන්නේ නිවැරදිව. හරි මේ යන් කියන්නේ මොකක්ද? බැටළුවා මේ ප්‍රමාණ. යන් කියනවා අපි බැටළුවාට කියනවා. එතකොට බටහිර කියන්න කියනවා. දැන් යන් බුක් කියලා ගත්තොත් බටහිර ඇඳුම. යන් කියනවනේ බැටළුවාට ඔන්න මොකද්ද? බටහිර ඇඳුමට කියනවා. අය දැන් සූර්යයන් කිව්වොත් මොකද්ද? ප්‍රමාණ. ප්‍රමාණය. අන්න ඒ ප්‍රමාණය කියන්නත් ගන්නවා යන් කියලා. එතකොට අය මොනවද කියන්නේ සාමාන්‍ය? දෙපැත්ත අන්න දෙපැත්ත කියන්නත් ගන්නවා. ඒ කියන්නේ එතන තමයි දෙපැත්ත කියන්නත් ගන්නවා. ඒ කියන්නේ මොකක් හරි දෙයක් ගත්තොත් අන්න ඒ දෙපැත්ත කියන්නත් මේ යන් කියන එක භාවිත කරනවා. එතකොට යන් කියන එකේ තේරුම් හතරක් තියෙනවා දැන්ට මොනවද? බටහිර එළුවා බටහිර බැටළුවා. අන්න බටහිර කියනවා අපි බැටළුවාට කියනවා. එතකොට දෙපැත්ත කියලා කියන්න පුළුවන් නැත්නම් ප්‍රමාණයට කියනවා. ප්‍රමාණයට කියනවා. හරි ඊට පස්සේ මේ නත්තා කියන්නේ මොකක්ද? සුව වෙනවා. සුව වෙනවා. ඒ කියන්නේ කවුරු හරි පුද්ගලයෙක් ලෙඩක් හැදිලා ඉද්දි ඒ පුද්ගලයා සුව වෙනවටත් කියනවා මේ නත්තා කියලා. නැත්නම් අපි යන්ත්‍රයක් වගේ දැන් ලෙඩක් තිබිලා යන්ත්‍රයක් හොඳ වෙනවා නම් මොකක්ද කියන්නේ? නත්තගින්. නත්තා කියලා කියනවා. යන්ත්‍රයක් වගේ හොඳ වෙනවටත් මේ නත්තා කියන්න පුළුවන්. නැත්නම් ලෙඩක් හැදිලා ඒක හොඳ වෙනවටත් නත්තා ගන්න පුළුවන්. නත්තා කියන්නේ එතකොට හොඳ වෙනවා. නැත්නම් සුව වෙනවා. හරි මේ තේගන් හදා කියන්නේ මොකක්ද? වැඩ අවසන් කරන වැඩ අවසන් කරනවට. තේගන් හදා කියන්නේ වැඩ අවසන් කරනවට. වැඩට යනවට මොකද්ද කියන්නේ? තුල් ගන්න චුල්ගන් හදා කියලා කියනවා. චුල්ගන් හදා. එතකොට වැඩට යන එන වෙලාවට කොහොමද කියන්නේ? තුල් තේග චුල් තේගන් සිගන් කියලා කියනවා. වැඩට යන එන වෙලාව. එතකොට මේ තේගන් හදා කියන්නේ වැඩ අවසන් කරනවා. නැත්නම් වැඩ අවසන් කරලා ගෙදර යනවා කියන්නත් පුළුවන්. හරි මේ වේසිකල් හදා. වේසිකල් හදා කියන්නේ මොකක්ද? භෝජන ආයතන භෝජන සංග්‍රහය කරනවා. අන්න මේ වේසික් කියන්නේ ආයතන භෝජන සංග්‍රහයක් හදා කියන්නේ කරනවා. ආයතන භෝජන සංග්‍රහයක් කරනවා. ඒ කියන්නේ ආයතනයේ පුද්ගලයන් එකතු වෙලා ඒ කියන්නේ වැඩ අවසන් කරාගෙන පසු ආයතන භෝජන සංග්‍රහයක් කරනවා. ඒකට කියනවා වේසිකල් හදා කියලා. ආයතන භෝජන සංග්‍රහයක් කරනවා. දැන් මේවා අනිවාර්යෙන් වැදගත් වචන එන්න පුළුවන් උත්තර විදියට. හරි මෙතන තියෙනවා යොචොන් හදා කියලා. යොචොන් හදා කියන්නේ මොකක්ද? ඉල්ලීමක් කරනවා. ඉල්ලීමක් කරනවට යොචොන් හදා කියනවා ඉල්ලීමක් කරනවට සමාන පද මොනවද තියෙන්නේ? පුතක් හදා අන්න පුතක් හදා කියනවා යොගු හදා කියලා කියනවා. එතකොට මේ යොචොන් හදා කියන්නේ ඉල්ලීමක් කරනවට මොන හරි දෙයකට ඉල්ලීමක් කරනවට තමයි යොචොන් හදා කියලා කියන්නේ. හරි මේ චේචරි කියන්නේ මොකක්ද? නියමිත ස්ථාන. નિયમિત ස්ථානේ. චේචරි කියන්නේ චේචරියේ තුසේව කියලා කියනවා මොකද්ද? නියමිත ස්ථානයේ තබන්න. අන්න નિયમિત ස්ථානේ තබන්නේ. එතකොට මේ චේචරි කියනවා નિયમિત ස්ථානෙට. ඒ කියන්නේ මොකක් හරි දැන් ගත්තොත් අපි ද්‍රව්‍යයක් ගත්තොත් අන්න ඒ ද්‍රව්‍ය අරගෙන අය තියන්න ඕන කොතනින්ද? નિયમિત ස්ථානයේම තියෙන નિયમિત ස්ථානයේම තියන්න ඕන. ඒකට කියනවා චේචරි කියලා. මේකත් වැදගත් වචනයක්. හරි මේ සයොන් හදා කියන්නේ මොකක්ද? භාවිතා භාවිතා කරනවා. දැන් මේකට සමාන පද තියෙන මොනවද තියෙන්නේ? සදා හදා චක්තියොන් හදා යොන් අන්න අපි කියනවා සදා කියලා කියන්න පුළුවන්. එතකොට ඉයොන් හදා කියලා කියනවා. එතකොට හරයොන් හදා කියලා කියනවා. අය චක්තියොන් හදා කියලා කියන්නත් පුළුවන්. මේ සයොන් හදා එකට සමානයි. භාවිතා කරනවා. මේ පන්ති හදා කියන්නේ මොකක්ද? වාතාශ්‍රය ලබා දෙනවා. වාතාශ්‍රය ලබා දෙනවට. පන්ති හදා කියනවා වාතාශ්‍රය ලබා දෙනවට. වාතාශ්‍රය ලබා දෙන පෑන් එක මොකක්ද? වන්පුංජි. වන්පුංගි කියලා කියනවා. වන්පුංගි කියන්නේ එක්සෝස් පෑන් එකට. එතකොට මේ වාතාශ්‍රය ලබා දෙන පෑන් එකට කියනවා වන්පුංගි කියලා. වාතාශ්‍රය ලබා දෙනවට මොකද කියන්නේ එතකොට? වන්ගිදා. වන්ගි හදා කියලා කියනවා. වන්ගි හදා කියලා කියනවා. හරි ඊට පස්සේ මේ චොසා හදා කියන්නේ මොකද්ද? සමීක්ෂණය කරනවා. සමීක්ෂණය කරනවට. චොසා හදා කියන මොන හරි දෙයක් අපි සමීක්ෂණය කරනවට මොකද කියන්නේ? සහදා. චොසා හදා කියලා කියනවා. මොන හරි දෙයක් සමීක්ෂණය කරනවට තමයි චොසා හදා කියලා කියන්නේ. හරි මේ චුමුන් හදා කියන්නේ මොකක්ද? ඇනෝම් කරන ඇනවුම් කරනවට චුමුන් හදා කියන අපි ඇනවුම් කරන මොන හරි දෙයක් ඇනවුම් කරනවට තමයි චුමුන් හදා කියලා කියන්නේ. සමාන පදයක් විදිහට ගන්න පුළුවන් මොකද්ද?
සිකිදා. මේ සිකිදා කියලා ගන්න පුළුවන්. මේ චූන් හදායකට සමානයි සිකිදා කියන එක ගැනවුම් කරනවට. එතකොට මේ සිකිදා කියන එක ව්‍යාකරණයක් විදිහට ගත්තොත් මොකක්ද තේරුම? කරවනවා. කරවනවා. ඒ කියන්නේ මොන හරි දෙයක් කරවනවා. ඒ කියන්නේ ක්‍රියා මූලයක් ඇවිල්ලා ඒකට පිටිපස්සෙන් තියෙනවා සිකිදා කියලා. එතකොට ඒක අපි කරවනවා කියලා තමයි ගන්න. දැන් මොකද අපි ගත්තොත් මෙහෙම මේ චූන් හදා කියන එකටම චුමුන් සිකිදා කියන මොකද්ද? ඇනවුම් කරවනවා. ඇනවුම් කරවනවා. චුමුන් සිකිදා කියන ඇනවුම් කරනවා. මේ පන්ගි හදා කියන එකට ගත්තොත් පන්ගි සිකිදා කියන්නේ මොකද්ද? වාතාශ්‍රය ලබා දීම කරවනවා. අන්න වාතාශ්‍රය ලබා දීම කරවනවා. වාතාශ්‍රය ලබා දීම කරවනවා. අන්න මේ වගේ ව්‍යාකරණයක් විදිහට භාවිත කරන්නත් පුළුවන්. වචනයක් විදිහට අපි කියනවා ඇනවුම් කරනවට. හරි ඊට පස්සේ මෙතන තියෙනවා විහොම් මදා කියලා. විහොම් මදා කියන්නේ මොකක්ද? අනතුරුදායකයි. අනතුරුදායකයි. විහොම් මදා කියන මොන හරි දෙයක් කරන්න ගියොත් ඒක අනතුරුදායකයි කියන්න තමයි මේ විහොම් මදා කියලා කියන්නේ. අනතුරුදායකයි. එතකොට ආරක්ෂාකාරී කියන්නේ කොහොමද? අංජොන්. අංජොන් හදා කියලා කියනවා. එතකොට මේ වියොම් හදා කියන්නේ අනතුරුදායකයි. මොකද අංජොන් හදා කියනවා අපි ආරක්ෂාකාරී කියලා කියන්න පුළුවන්. හරි මේ චොන්ඩි හදා කියන්නේ මොකක්ද? පිළිවෙලට තබන. පිළියෙලට තබනවා. මොන හරි දෙයක් පිළියෙලට තබනවට කියනවා අපි චොන්ඩි හදා කියලා. දැන් මේව නම් අනිවාර්යෙන් ඒ කියන්නේ හැමතැනම එන වචන. ඒවා අනිවාර්යෙන් පාඩම් කරගන්න. චොන්ඩි හදා කියන්නේ පිළියෙලට තබනවා. මේ තරෝදා කියන්නේ මොකක්ද? ඇතුළට එනවා. ඇතුළට එනවට දැන් පුද්ගලයෙක් ඇතුළට එනවට කියන්නත් පුළුවන්. දැන් කර්මාන්තශාලාවකට වගේ අලුත් යන්ත්‍රයක් ඇතුළට එනවට මොකද කියන්නේ? කරෝදා කියලා කියනවා ඇතුළට එනවට. හරි ඊට පස්සේ මේ යගන් හදා කියන්නේ මොකද්ද? රාත්‍රී වැඩ අන්න රෑ වැඩ කරනවා. මේ යගන් හදා කියන්නේ රෑ වැඩ කරනවා. දැන් මේ යගන් එකට වෙලාවක් තියෙනවා ස්ථිර නෑ ස්ථීර වෙලාවක් නෑ. අපිට රෑ ඕන වෙලාවක් වැඩ කරන්න පුළුවන්. ඒකට කියනවා මේ යගන් හදා කියලා. දැන් ස්ථීර ටයිම් එකක් තියෙන ඒකට මොකක්ද කියන්නේ? යාගන් හදා. යාගාන් කියලා කියනවා. යාගාන් කියන්නේ ස්ථීර ටයිම් එකක් තියෙනවා. ඒක රෑ වැඩ තමයි. ඒකේ ටයිම් එක කීයද? 10 ඉඳන් 6 වෙනකම්. 10 ඉඳන් උදේ 6 වෙනකම්. ඒකට යාගාන් කියලා කියනවා. හරි ඊට පස්සේ මෙතන තියෙනවා කොම්කොම් හදා කියලා. කොම්කොම් හදා කියන්නේ මොකක්ද? පරීක්ෂාකාරීව මේ කොම්කොම් හදා කියනවා අපි පරීක්ෂාකාරීව මොනවා හරි දෙයක් පරීක්ෂාකාරීව කරන්න කියලා කියන්නේ. අන්න ඒ වගේ කොම්කොම් හදා කියන්නේ පරීක්ෂාකාරීව. දැන් කොම්කොම් හදා කියන්නේ පරීක්ෂා කරනවටද? නෑ මේ පරීක්ෂාකාරීව කියන තමයි කොම්කොම් හදා කියලා කියන්නේ. අර මේ සිංගක් හදා කියන්නේ මොකක්ද? ඇති වෙනවා. හිතනවට සිංගක් හදා කියන මොකද්ද? හිතනවට මොනවා හරි දෙයක් අපි හිතනවට තමයි සිංගක් හදා කියලා කියන්නේ. හිතනවට. ඔන්න ඒවත් වැදගත් වචන. මේ චොල්තංගී කියන්නේ මොකක්ද? කපනේ. අන්න කැප ඒ කියන්නේ මේ කපනේ චොල්තංගී කියන්නේ කපනේ. අර තියෙන්නේ දැන් මේසෙක් ගහලා තියෙනවා රවුම් තලයක් වගේ ලොකු එකක් තියෙනවා. අන්න ඒ කපනේට මොකද්ද කියන්නේ? චොල්තංගී කියලා කියනවා කපනේට. මොනවාරි කපන්න පුළුවන්. මේකේ ලීයක් කපන්නත් පුළුවන්. යකඩයක් කපන්න භාවිතා කරන්නත් පුළුවන්. මේ චොල්තංගී එක කපනය. හරි මේ පෙවුදා කියන්නේ මොකක්ද? ඉගෙන ගන්නවට මොනවාරි දෙයක් ඉගෙන ගන්නවට තමයි පෙවුදා කියලා කියන්නේ. ඉගෙන ගන්නවට පෙවුදා කියලා කියනවා. ඉගෙන ගන්නවා. මේ පුජොක් හදා කියන්නේ මොකක්ද? ප්‍රමාණවත් නැහැ. ප්‍රමාණවත් නැහැ. ඒ කියන්නේ මොනවාරි දෙයක් අපි කරන්න ගියොත් ඒ දේ ප්‍රමාණවත් නැහැ කියලා කියනවා. පුජොක් හදා කියලා. ඒතකොට ප්‍රමාණවත් නැත්නම් ඇති තරම් දිනනවා කියන්නේ කොහොමද කියන්නේ? මංචොක් හදා. මංචොක්. අන්න මංචොක් හදා කියලා කියනවා. මංචොක් හදා කියන්නේ මොකද්ද? ප්‍රමාණවත්. ප්‍රමාණවත්. ඒතකොට චුන්බුන් හදා කියන්නේ මොකද්ද? චුන්බුන් හදා කියලා කියන අපි ප්‍රමාණවත් කියන්න. ඒ කියන්නේ ඇති තරම් කියන්න චුන්බුන් හදා කියලා කියනවා. මේ පුචොක් හදා කියනවා ප්‍රමාණවත් නැහැ කියලා කියන්නේ. එතකොට මේ විරුද්ධ පදේ චුන්බුන් හදායක. ඒක කලින් වචන ලිස්ට් එකේ දීලා තියෙනවා. හරි මේ කජොන් චෙපුම් කියන්නේ මොනවද? ගෘහ භාණ්ඩ. ගෘහ භාණ්ඩ. මේ කජොන් චෙපුම් කියලාම පවුලේ මොකද? නිවසේ ගෘහ භාණ්ඩ වලට නැත්තම් නිවසේ විදුලි භාණ්ඩ වලට කියන්නත් පුළුවන් කජොන් චෙපුම් කියලා. නිවසේ විදුලි භාණ්ඩ නැත්තම් ඒවට ගෘහ භාණ්ඩ කියලාත් කියනවා. දැන් අර කාගුවේකට සමානයිද මේවා? නෑ කාගුවේකට සමාන වෙන්නේ නෑ. මේක විදුලි ගෘහ භාණ්ඩ. ඒ කියන්නේ කජොන් චෙපුම් මේ කජොන් චෙපුම් යටතේ තියෙන්නේ විදුලි ගෘහ භාණ්ඩ. විදුලි ගෘහ භාණ්ඩ තමයි තියෙන්නේ. හරි මෙතන චේසින් කියන්නේ මොකද්ද? මෑත කාලීන. මෑත කාලීන මේ චේසින් කියන්නේ මෑත කාලීන කියන්නේ. මෑත කාලීන මේ කිනන් කියන්නේ මොකක්ද? හැකියාව. හැකියාවන්. එතකොට මෑත කාලීන හැකියාවන් කියන්නේ කොහොමද? දැන් වචන දෙක එකතු කරලා. චේසින් කින.
චේසින් කිනන් කියලා කියනවා මෑත කාලින හැකියාවක්. මේ චේසින් කිනන් කියන්නේ මෑත කාලින හැකියාවක්. එතකොට මේ චේසින් කියන්නේ මෑත කාලින කිනන් කියන්නේ හැකියාවක්. දැන් මේවා වෙන වෙනම පාඩම් කරගන්න ඕන. මොකද මේවා එන තැන් ඒ කියන්නේ විවිධ ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ වචන වෙන තැන් වලට එන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යෙන් වැදගත් වෙනවා වෙන පාඩම් කරගන්න. මේ සෙරියොන් 2000 කියන්නේ මොකක්ද? නවීකරණය වෙනවා. නවීකරණය වෙනවට සෙරියොන් 2000 කියනවා නවීකරණය වෙනවා. ඒ කියන්නේ මොනවද දෙක නවීකරණයක් වෙනවා. දැන් කලින් තිබ්බ භාණ්ඩයක් ගත්තොත් ඒක දැන් තියෙන්නේ කොහොමද? නවීකරණය වෙනවා. නවීකරණය වෙලා තමයි තියෙන්නේ. එතකොට සෙරියොන් 2000 කියනවා නවීකරණය වෙනවට. ඒතර මේ ඩිසයින් කියන්නේ මොකක්ද? ඩිසයින් එක නැත්තම් නිර්මාණයට කියන්නත් පුළුවන් සිංහලෙන් ගත්තොත් නිර්මාණය නැත්තම් ඩිසයින් එකට කියනවා මේ ඩිසයින් කියලා ඩිසයින් එක. හරි මේ සෙගීන්දල් කියන්නේ කාටද? ලෝකේ ජනතාව. ලෝක ජනතාවට. ඒ කියන්නේ ලෝකයේම ජනතාවට තමයි සෙගීන්දල් කියන්නේ. දැන් අපි ගත්තොත් සෙගේ කියන්නේ මොකක්ද? ලෝකේ. ලෝකය. එතකොට සෙගේ ජොක් කියන්නේ මොකක්ද? ලෝකේ. ගෝලීය කියලා කියන්න පුළුවන්. ගෝලීය කියන්න පුළුවන්. එතකොට මේ සෙගීන්දල් කියනවා අපි ලෝකේ ජනතාවට සෙගීන්දල් කියනවා. එතකොට මේ සරණල් පත්තා කියන්නේ මොකක්ද? ආදරය ලබා ගන්නවා. මේ සරන් කියන්නේ ආදරයක්. ඒ කියන්නේ සරන් හදා කියන්නේ ආදරය කරනවට. ඒතර මේ සරන් කියන්නේ ආදරය, පත්තා කියන්නේ ලබා ගන්නවට. ආදරයක් ලබා ගන්නවට මොකක්ද කියන්නේ දැන්? සරණල් පත්තා කියලා කියනවා ආදරයක් ලබා ගන්නවට. හරි මෙතන තියෙනවා පළෙන්ද කියලා මේ. පළෙන්ද කියන්නේ මොකක්ද? මේ පළෙන්ද කියන අපි වෙළඳ නාමයට. ඒ කියන්නේ මොකක් හරි ගත්තොත් වෙළඳ නාමයක් කියන්නේ නැත්නම් බ්‍රෑන්ඩ් එකක්. බ්‍රෑන්ඩ් එකකටත් කියන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් කියලා ඉංග්‍රීසියෙන් ගන්න පුළුවන් නැත්නම් වෙළඳ නාමයකට තමයි මොකද්ද කියන්නේ පළෙන්ද කියලා කියනවා පළෙන්ද කියන්නේ බ්‍රෑන්ඩ් එක නැත්නම් වෙළඳ නාමයට මේ චොන්ජා රේන්ජ් කියන්නේ මොකක්ද මේ චොන්ජා රේන්ජ් කියන අපි අන්න oven එකට නැත්නම් මයික්‍රෝවේව් යන්ත්‍රය කියන්නත් පුළුවන් නැත්නම් oven එකට තමයි චොන්ජා රේන්ජ් කියලා කියන්නේ දැන් මේක රූප ප්‍රශ්නයක එන්න පුළුවන් මේ oven එකක් දීලා ගැලපෙන වචනේ තෝරන්න කියලා. එතකොට අපි ගන්නෙ මොකද්ද? oven එකට කියන්නේ. චොන්ජා රේන්ජි කියලා කියනවා මේ. චොන්ජා රේන්ජි කියන්නේ oven එකට. එතකොට මෙතන මේ චොන්සෙගේ කියලා තියෙනවා. දැන් අපි දන්නවා සෙගේ කියන්නේ ලෝකය. එතකොට මේ චොන්සෙගේ කියන්නේ මොකක්ද? මුළු ලෝකෙම. මුළු ලෝකයට චොන්සෙගේ කියනවා අපි මුළු ලෝකයට. දැන් මේකත් එන්න පුළුවන් වචනයක්. චොන්සෙගේ කියන්නේ මුළු ලෝකයටම. මුළු ලෝකයටම. හරි මේ? ඊට පස්සේ හිප්සල්දා කියලා තියෙනවා. හිප්සල්දා කියන්නේ මොකක්ද? අත්පත් කරගන්නවට හිප්සල්දා කියන්නේ අත්පත් කරගන්නවට. දැන් මේ වගේ වචන මතක තියෙනවනම් ඒක ගොඩක් හොඳයි. මොකද මේ වචන පාඩම් කරන්න අමාරු වචනක් නෙමෙයි. අපි ආපහු වචන ඒ පාඩම නිකමට හරි බැලුවා නම් මේ වචන ටික පාඩම් වෙනවා. එතකොට මේ හිප්සල්දා කියනවා අත්පත් කරගන්නවට මොන හරි දෙයක්. අත්පත් කරගන්නවට. එතකොට මේ චොම්යුල් කියන්නේ මොනවටද? කොටස් අනුපාතයට. ඒ කියන්නේ මොන හරි දෙයක දැන් කොටස් වලද බලේ කොටස් අනුපාතයට කියන්නේ මොකද්ද? මේ චොම්යුල් කියලා කියනවා. චොම්යුල් කියන්නේ කොටස් අනුපාතයට. කොටස් අනුපාතයට මේ චච්චයදා කියන්නේ මොකක්ද? මේ චච්චයදා කියන්නේ ඉඩක් වෙන් කර ගන්නවට තමයි මොකද්ද කියන්නේ? චච්චයදා කියලා. චච්චයදා කියනවා ඉඩක් වෙන් කර ගන්නවට. අපි මොන හරි දෙයක ඉඩක් වෙන් කර ගන්නවට කියනවා චාචි හදා කියලා. එතන මේ ඉංගිකා මන්තා කියන්නේ මොකක්ද? මේ ඉංගි අන්න හරි ඉංගි කියන්නේ ජනප්‍රියතාවය මන්තා කියන්නේ වැඩි. එතන මේ ජනප්‍රියතාවය වැඩි කියන්නේ තමයි ඉංගිකා මන්තා කියලා කියන්නේ. එතන ඉංගිකා චොක්තා කියන්නේ මොකක්ද? ජනප්‍රියතාවය අඩුයි. චොක්තා කියන්නේ අඩුයිනේ. එතකොට ඉංගිකා චොක්තා කියන අපි ජනප්‍රියතාවය අඩුයි කියන්නේ. එතකොට මේ ඉංගිකා මන්තා කියන ජනප්‍රියතාවය වැඩි කියන්නේ. හරි මෙතන තියෙන චොන්දන් කිසුල් කියලා. මේ චොන්දන් කිසුල් කියන්නේ මොකක්ද? මේ චොන්දන් කියන අපි අති නවීන චොන්දන් කියන්නේ අති නවීන කිසුල් කියන අපි දන්නා මොකද්ද? තාක්ෂණයට. එතකොට මේ අති නවීන තාක්ෂණයට තමයි චොන්දන් කිසුල් කියලා කියන්නේ අති නවීන තාක්ෂණයට. හරි ඊට පස්සේ තියෙනවා මේ සමුල් ඉන්ටොනෙන්. දැන් අපි දන්නා සමුල් කියන්නේ මොනවටද? භාණ්ඩ. මේ සමුල් කියන්නේ භාණ්ඩ ඉන්ටර්නෙට් කියන්නේ අන්තර්ජාලය. භාණ්ඩ අන්තර්ජාලයට කියනවා අපි මොකක්ද එතකොට? සමුල් ඉන්ටර්නෙට් කියලා. සමුල් ඉන්ටර්නෙට් කියන්නේ භාණ්ඩ අන්තර්ජාලයට. භාණ්ඩ අන්තර්ජාලයට. දැන් මේ වචන ටික
මේ චොම්බු කොටස තියෙන වචන ටික අනිවාර්යෙන් පාඩම් කරගත්තොත් ඔයාලට චොම්බු කොටස නැවත කියව ගන්න පුළුවන්. ඒ කියන්නේ තේරුම් ගන්න පුළුවන් කියවලා මුල ඉඳන්. එතකොට මේව අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනේ. මේ පරියොන් හදා කියන්නේ මොකද්ද? භාවිත කරනවා. පරියොන් හදා කියන්නේ භාවිත කරනවට. දැන් ඉස්සෙල්ලා හම්බුණා අපිට සයොන් හදා කියලාත් කියනවා. එතකොට ඉයොන් හදා කියලාත් කියනවා. ආයි සදා කියලාත් කියනවා. චක්‍යොන් හදා කියලා කියන්නත් පුළුවන්. මේ පරියොන් හදා එකට සමානයි භාවිත කරනවා කියන්නේ. මේ කච්චුදා කියන්නේ මොකක්ද? මේ කච්චුදා කියනවා සන්නද්ධ වෙනවට මොන හරි දෙකකින් සන්නද්ධ වෙනවටත් කියනවා නැත්තම් අර හිමි කර ගන්නවට කියන්නත් පුළුවන්. හිමි කර ගන්නව නැත්තම් සන්නද්ධ වෙනවට මොකද්ද කියන්නේ? කච්චුදා. කච්චුදා කියලා කියනවා. කච්චුදා කියන්නේ හිමි කර ගන්නවට නැත්තම් සන්නද්ධ වෙනවට. මේ සයොන්ජා කියන්නේ කාටද? භාවිත කරන්න. අන්න භාවිතා කරන්නා මේ සයොන්ජා කියන භාවිතා කරන්නාට. දැන් ඉයොන්ජා කියලා කියන්නත් පුළුවන් භාවිතා කරන්නාට. මේ සයොන්ජා කියන්නේ භාවිතා කරන්නා මොනවා හරි දෙයක් ගත්තොත් අපි ඒ දේ භාවිතා කරන්නාට කියනවා සයොන්ජා කියලා. සයොන්ජා. හරි මේ තව් කියන්නේ මොකක්ද? තව දුරට. තව දුරටත් මොනවා හරි දෙයක් කරන්න කිව්වොත් තව දුරටත් මේ දේ තියනවා කියලා කියන්නේ අන්න ඒ වගේ තව් කියනවා අපි තව දුරටත්. තව දුරටත්. එතකොට මේ පියොල්ලි හදා කියනවා මොකක්ද? පහසුයි. පහසුයි. අන්න පියොල්ලි හදා කියනවා පහසුයි. අපහසුයි කියන්නේ කොහොමද මේ? පුල් පියොන් හද. පුල් පියොන් හදා කියලා කියනවා. පුල් පියොන් හදා කියන්නේ අපහසුයි. මේ පියොල්ලි හදා කියනවා පහසුයි කියන්න. එතකොට පියොන් හදා කියලා කියන්නත් පුළුවන් පහසුයි කියන්නේ. එතකොට සිත්තා කියන්නේ මොකද්ද? පහසුයි. පහසුයි කියන්නේ. එතකොට සිත්තා කියනවා පහසුයි. ඒකට විරුද්ධ පදේ ඔරියොප්තා. ඔරියොප්තා කියනවා මොකද්ද? අපහසුයි. අපහසුයි. එතකොට මේ පියොල්ලි හදා කියනවන්න පහසුයි කියන්න. එතකොට මේ කංචෝ කියන්නේ මොකක්ද? කිට්ටුව. කිට්ටුව නැත්තම් ළඟ. මොනවා හරි දෙයක් කිට්ටුව නැත්තම් ළඟ කියලා කියන්න තමයි මේ කංචෝ කියලා කියන්නේ. සමාන පදයක් මොකක්ද? කක්කප්තා. මේ කකබ්දා කියනවා ළඟයි කියන්න නැත්තම් කිට්ටුයි කියන්නත් පුළුවන්. කකබ්දා කියනවා ළඟයි කියන්නේ. එතකොට දුරයි කියන්නේ කොහොමද? මොල්දා. මොල්දා කියලා කියනවා. මොල්දා කියන්නේ දුරයි කියන්න. එතකොට මේ කකබ්දා කියනවා ළඟයි කියන්න. හරි මේ කියොදා කියන්නේ මොකක්ද? ඔන් කරනවට කියොදා කියන අපි ඔන් කරනවට. දැන් පුරල් කියොදා කියන්නේ මොකක්ද? බල්බය ඔන් කරනවා. අන්න බල්බයක් ඔන් කරනවට පුරල් කියොදා කියලා කියනවා. එතකොට ඕෆ් කරනවට කොහොමද කියන්නේ? කදා. කදා කියලා කියනවා. මේ කදා කියන්නේ ඕෆ් කරනවට. දැන් බල්බයක් වගේ පුරල් කදා කියනවා අපි. බල්බය ඕෆ් කරනවට බල්බය ඔන් කරනවට කියනවා පුරල් කියොදා කියලා. හරි මේ පාරෝ කියන්නේ මොකක්ද? එවෙලෙම වහාම. එවෙලෙම නැත්තම් වහා එවෙලෙම නැත්තම් කෙලින්ම කියලා කියන්නත් පුළුවන්. එවෙලෙම නැත්තම් කෙලින්ම කියන්න අපි මේ පාරෝ කියලා කියනවා. එවෙලෙම නැත්තම් කෙලින්ම කියන්න. හරි මේ තමල් සිකිදා. ඔන්න තමල් සිකිදා කියලා තියෙන්නේ මේ තම් කියන්නේ නම් දන්නවා අපි දහඩිය වලට. සිකිදා කියන්නේ මොකක්ද? සිසිල් කරනවා. සිසිල් කරනවට දහඩිය සිසිල් කරනවට තමයි තමල් සිකිදා කියලා කියන්නේ. දහඩිය සිසිල් කරනවට. දහඩිය සිසිල් කරනවට කියනවා තමල් සිකිදා කියලා. හරි ඊට පස්සේ තියෙනවා මේ වොන්ග්යොක් කෙවෝ කියලා. මේ වොන්ග්යොක් කෙවෝ කියන්නේ මොකක්ද? රිමෝට් කන්ට්‍රෝල්. අන්න රිමෝට් කන්ට්‍රෝල් එක. ඒ කියන්නේ නැත්තම් දුරස්ත පාලකයෙක් කියන්නත් පුළුවන්. නැත්තම් රිමෝට් කන්ට්‍රෝල් එකක් කියන්න තමයි වොන්ග්යොක් කෙවෝ කියලා කියන්නේ. නැත්තම් දුරස්ත පාලකයෙක් කියන්නත් පුළුවන් වොන්ග්යොක් කෙවෝ කියලා. රිමෝට් කන්ට්‍රෝල් එක නැත්තම් දුරස්ත පාලකයෙක් කියලා කියනවා. හරි මේ කොල්ලි හදා කියන්නේ මොකක්ද? කළමනාකරණය කරනවා. කොල්ලි හදා කියන අපි කළමනාකරණය කරනවට. කළමනාකරණය කරනවට. හරි මේ යුතුම් කියන්නේ මොකක්ද? කල්ලිකුත් වීමේ කාලේ. අන්න කල්ලිකුත් වීමේ කාලේ මේ යුතුම් කියනවා. කල්ලිකුත් වීමේ කියන්නේ කාලයට. එතකොට මේ කල්ලිකුත් වීමේ කාලයට කියන අපි යුතුම් කියලා. කල්ලිකුත් වීමේ කාලය නැත්තම් කල්ලිකුත් වීමේ දිනයට කියන්නත් පුළුවන්. කල්ලිකුත් වීමේ කාලය නැත්තම් කල්ලිකුත් වීමේ දිනයට කියනවා. හරි මේ චුචොන් හදා කියන්නේ මොකක්ද? නිර්දේශ කරනවා. නිර්දේශ කරනවට මොනවා හරි දෙයක් නිර්දේශ කරනවට කියනවා අපි මොනවා හරි දෙයක් නිර්දේශ කරනවට කියන අපි චොචොන් හදා කියලා. නිර්දේශ කරනවට නිර්දේශ කරනවා. හරි මේ තප්චේ දෙදා කියන්නේ මොකක්ද? සවි වෙනවා. අන්න සවි වෙනවට මොනවා හරි දෙයක් කොටෝ සවි වෙනවට නැත්තම් එතන සවි වෙලා තියෙනවට. දැන් චප්තේ දෙවෝ ඉස්සම් නිදා කියන මොකද්ද? සවි වෙලා තියෙනවා. සවි වෙලා තියෙනවා. අන්න ඒ වගේ මේ තප්චේ දෙදා කියනවා සවි වෙනවට. නැත්තම් තප්චේ හදා කියන්නේ මොකක්ද? සවි කරනවා. සවි කරනවට. තප්චේ හදා කියන්නේ සවි කරනවට. තප්චේ දෙදා කියනවා
සවි වෙනවට ඔන්න ඒවා වැදගත් වචන. හරි මේ අන්පියොන් කියන්නේ මොකක්ද? මීට අමතරව. මීට අමතරව මේ අන්පියොන් කියන්නේ මීට අමතරව කියන්නේ මොනවාරි දෙයක් කියාගෙන ඇවිල්ලා මීට අමතරව කියලා කියනවා අන්පියොන් කියලා. මීට අමතරව මේ චේගන් කියන්නේ මොකක්ද? මෑත කාලේ. මෑත කාලේ මේ චේගන් කියන අපි මෑත කාලේ මොනවාරි දෙයක් කියන්න කිව්වොත් මෑත කාලේ මේ දේ වෙනවා අන්න ඒ වගේ චේගන් කියනවා අපි මෑත කාලයට මෑත කාලේ. මේ සොබිජ්ජා කියන්නේ මොකක්ද? පාරිභෝගිකයන්. අන්න ඒ කියන්නේ මේ සොබි හදා කියන අපි පරිභෝජනය කරනවට එතකොට මේ සොබිජ්ජා කියන්නේ පරිභෝජනය කරු. නැත්තම් පරිභෝජනය කරන්න. පරිභෝජනය කරන්නාට මොකද්ද කියන්නේ? පාරිභෝගිකයන්. මේ සොබිජ්ජා කියලා කියනවා. සොබිජ්ජා කියන පරිභෝජනය කරන්නට. පරිභෝජනය කරන්නට. නැත්තම් අර පාරිභෝගිකයා කියන්නත් පුළුවන්. හරි මෙතන තියෙනවා මේ චියන් කියලා. චියන් කියන්නේ මොකද්ද? මේ චියන් කියනවා අපි මනාපේ නැත්තම් කැමැත්ත කියලා කියන්නත් පුළුවන්. මේ පාරිභෝගිකයාගේ කැමැත්ත. එතකොට චියන් කියනවා මනාපයට නැත්තම් කැමැත්තට. මේ මච්චුදා කියන්නේ මොකක්ද? සකස් කරනවා. සකස් කරනවට මච්චුදා කියන අපි සකස් කරනවා නැත්තම් අර ගලපනවා කියන්නත් පුළුවන්. ගලපනවා කියන්නත් පුළුවන් නැත්තම් සකස් කරනවා මොනවා හරි දෙයක් සකස් කරනවට මච්චුදා කියලා කියනවා. ඊට පස්සේ මේ චුල්සි දෙදා කියන්නේ මොකක්ද? නිකුත් වෙනවා. නිකුත් වෙනවට මොනවා හරි දෙයක් වෙළඳපොළට වගේ නිකුත් වෙනවට අපි කියනවා චුල්සි දෙදා කියලා. දැන් චුල්සි අදා කියන්නේ මොකක්ද? නිකුත් කරනවා. නිකුත් කරනවට දැන් ඒකට ගත්තොත් සමාන පදයක් විදිහට චුල්ල හදා කියන්නේ මොකක්ද? නිකුත් කරනවා. නිකුත් කරනවට චුල්ල හදා කියන්නේ නිකුත් කරනවට. එතකොට මේ චුල්සි අදා කියව නිකුත් කරනවා. චුල්සි දෙදා කියව නිකුත් වෙනවට කියන චුල්සි දෙදා කියලා. මේ නොපිදා කියන්නේ මොකක්ද? ඉහළ යනවා. මේ නොපිදා කියන්නේ වැඩි වෙනවා නැත්නම් වැඩි කරනවට කියන්න පුළුවන්. නොපිදා කියන්නේ ක්‍රියාපදයක්. වැඩි කරනවා නැත්නම් ඉහළ යවනවා කියන්නත් පුළුවන්. ඉහළ යවනවා නැත්නම් වැඩි කරනවට කියනවා නොපිදා කියලා. නොපිදා කියන්නේ වැඩි කරනවා නැත්නම් ඉහළ යවනවට. මේ සොන්තෙක් හදා කියන්නේ තෝරනවා. තෝරනවට සොන්තෙක් හදා කියන අපි තෝරනවට සමාන පදයක් මොකක්ද තියෙන්නේ? කොරදා. කොරදා කියලා කියනවා. මේ කොරදා කියන්නේ තෝරනවට. සොන්තෙක් හදා කියන්නේ තෝරනවට. දැන් මේ කොරදා ගත්තොත් අපිට තව තේරුම් ගන්න පුළුවන් මොනවද? මට්ටම් කරනවා. එතකොට සුමටයි කියලා කියන්න පුළුවන්. නැත්නම් ඒකාකාරව කරනවා කියන්නත් පුළුවන් මේ කොරදා එකෙන්. එතකොට මේ සොන්තෙක් හදා කියන්නේ තෝරනවා. කොරදා කියන්නේ තෝරනවා. මේ පොප්කා කියන්නේ මොකක්ද? තෝරනවා. තෝරනවට පොප්කා කියලා ගත්තොත් තව තෝරනවට වැඩි තේරුම් තියෙනව මොනවද? නෙලනවා අන්න ගලවනවා නැත්තම් උගුල්ලනවා කියන්න පුළුවන්. නැත්තම් තෝරනවා. නැත්තම් අංකයක් හදාගන්න. ඔව් එහෙම කියන්නත් පුළුවන්. ඒකට ඔන්න පොප්තා කියන අපි තෝරනවට නැත්තම් ගලවනවටත් කියනවා. ගලවනවටත් කියනවා මොනවා හරිද? නැත්තම් උගුල්ලනවට කියන්නත් පුළුවන්. හරි මේ චෙග්යුන් කියන්නේ මොකක්ද? විස බීජ වලට මේ මොකද? චෙග්යුන් කියනවා විස බීජ හරණයට. චෙග්යුන් කියන්නේ මොනවටද? විස බීජ හරණය. විස බීජ හරණයට තමයි චෙග්යුන් කියලා කියන්නේ. මේ තල්චී කියන්නේ මොකක්ද? දුර්ගන්ධයට මේ දුර්ගන්ධය ඉවත් කිරීම. තල්චී කියන්නේ මොකද්ද? දුර්ගන්ධය ඉවත් කිරීම. දුර්ගන්ධය ඉවත් කිරීම. මේ චෙග්යුන් කියන්නේ විස බීජ හරණය. තල්චී කියන අපි දුර්ගන්ධය ඉවත් කිරීමට. හරි මෙතන තියෙනවා මේ ෂොකේස් කියලා කියනවා අපි හෝම්බා කියලා කියනවා. මොකද්ද මේ ෂොකේස් නැත්තම් හෝම්බා කියලා කියන්නේ? හෝම් බාර් එකට. ඒ කියන්නේ නිවසේ තියෙන බාර් එකක් විදිහට තමයි ෂොකේස් කියලා කියන්නත් පුළුවන්. නැත්තම් මේ හෝම්බා කියලා කියන්නත් පුළුවන්. නිවසේ තියෙන බාර් එක නැත්තම් හෝම් බාර් කියලාම පාඩම් කරගත්තා හරි. හෝම් බාර් එක නැත්තම් නිවසේ තියෙන බාර් එකට කියනවා ෂොකේස් කියලා. නැත්තම් හෝම්බා කියලා කියන්න පුළුවන්. මේ කියොල්ජොන් හදා කියන්නේ මොකක්ද? තීරණය කරනවට මොන හරි දෙයක් අපි තීරණය කරනවට කියනවා කියොල්ජොන් හදා කියලා. තීරණය කරනවා මේ කියන්න හදා කියන්නේ මොකක්ද? යෝජනා කරනවා. මේ කියන්න හදා කියන අපි යෝජනා කරනවට ඔන්න මතක තියාගන්න. කියන්න හදා අනිවාර්යයෙන් වැදගත් වචනය. යෝජනා කරනවට තමයි කියන්න හදා කියලා නෙමෙයි. ඊට පස්සේ කියනවා කොන්‍යු හදා කියලා. මේ කොන්‍යු හදා කියන්නේ මොකක්ද? නිර්දේශ කරනවා. නිර්දේශ කරනවට කියනවා අපි මොකක්ද ආයි කියන්නේ? මේ ආරාධනාවක් කරනවා කියන්නත් පුළුවන්. මේ කොන්‍යු හදා කියලා. නැත්තම් නිර්දේශ කරනවටත් කියනවා.
නැත්නම් ආරාධනාවක් කරනවට කියන්නත් පුළුවන්. ඔන්න මේ දෙකම වැදගත් වෙනවා. හරි මේ චජේ ක්වල්ලි කියන්නේ මොකක්ද? ද්‍රව්‍ය කල්පනය. අන්න මේ චජේ කියනවා අපි ද්‍රව්‍ය වලට ක්වල්ලි කියන්නේ කලමනාකරණය. ද්‍රව්‍ය කලමනාකරණයට මොකද්ද කියන්නේ එතකොට? චචේ ගුවන්ලි. චජේ ක්වල්ලි කියලා කියනවා ද්‍රව්‍ය කලමනාකරණයට. ද්‍රව්‍ය කලමනාකරණය. මේ සන්පුම් කියන්නේ මොනවද? බාණ්ඩ. භාණ්ඩ වලට සන්පුම් කියනවා අපි භාණ්ඩ වලට මොනවා හරි භාණ්ඩ වලට කියනවා සන්පුම් කියලා. භාණ්ඩ. මේ උන්ජොන් හදා කියන්නේ මොකක්ද? ඩ්‍රයිව් කරන. අන්න රිය පදවනවට උන්ජොන් හදා කියන අපි රිය පදවනවට. එතකොට මේ සම්පූර්ණ මේකට සමාන පද මොනවද තියෙන්නේ? මුල් ජේපුම්. අන්න චෙපුම් කියනවා මුල්ගොන් කියනවා මුල්පුම් කියලා කියනවා. එතකොට සමුල් කියලා කියන්නත් පුළුවන්. සන්පුම් කියලාත් කියනවා භාණ්ඩ වලට. එතකොට භාණ්ඩ වලට තියෙන වචන ඔක්කොම තියෙනවා. අනිවාර්යෙන් වැදගත් වෙනවා ඒක. උන්ජොන් හදා කියන අපි රිය පදවනවට මේ චග්ගොන් හදා කියන්නේ ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරනවට චග්ගොන් හදා කියන අපි ක්‍රියාත්මක කරනවට ක්‍රියාත්මක කරනවට තමයි චග්ගොන් හදා කියලා කියන්නේ. මොකක් හරි යන්ත්‍රයක්. දැන් කිගේ චග්ගොන් කියන්නේ මොකක්ද? යන්ත්‍ර ක්‍රියාත්මක. අන්න යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම. කිගේ චග්ගොන් කියන්නේ යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම. එතකොට චග්ගොන් හදා කියලා අපි ක්‍රියාත්මක කරනවට. හරි මේ සොයොම් කියන්නේ මොකක්ද? කුඩා ප්‍රමාණය. අන්න කුඩා ප්‍රමාණය. දැන් තිහොම් කියන්නේ මොකක්ද? විශාල ප්‍රමාණය. විශාල ප්‍රමාණය. අර තිහොම් සෙරේකි කියන්නේ විශාල ප්‍රමාණයේ කුණු. එතකොට මේ සොයොම් කියලා කියනවා කුඩා ප්‍රමාණයට. කුඩා ප්‍රමාණය. මේ කිජ්ජුන් හදා කියන්නේ මොකක්ද? අවධානය යොමු කර. අන්න අවධානය යොමු කරනවට කිජ්ජුන් හදා කියන අවධානය යොමු කරනවට සමාන පදයක් මොකද්ද කිව්වේ එතන? චුන්ජුමල් සුදා. මේ චුන්ජොමල් තුදා කියලා කියන්නේ අවධානය යොමු කරනවට චුන්ජොමල් තුදා කියනවා අවධානය යොමු කරනවට ඒකට සමානයි මේ කිජ්ජුන් හදා එක අවධානය යොමු කරනවට. එතකොට අපි සිංගියොන් සදා කියන්නේ මොකක්ද? අවධානය යොමු කරනවා. අවධානය යොමු කරනවා. සිංගියොන් සදා කියන්නේ අවධානය යොමු කරනවට. එතකොට චුවයි හදා කියන්නේ මොකක්ද? අවධානය යොමු කරනවා. අවධානය යොමු අවධානය දෙනවට චුවයි හදා කියන්නේ අවධානය දෙනවා. ඒ කියන්නේ අවධානය යොමු කරනවා කියලාම තමයි එතන ගන්න පුළුවන් අපිට. එතකොට ඒවා ඔක්කොම මේ කිජ්ජුන් හදායකට සමානයි. එතකොට චුන්ජොල සුදා කියලා කියන්නේ අවධානය යොමු කරනවට. මේ කියොප් කියන්නේ මොනවද? සමාගම. සමාගමට මොනවා හරි සමාගමක් ගත්තොත් කියොප් කියලා කියන්න පුළුවන් සමාගමට කම්පැනි එකට. කියොප් කියන්නේ එතකොට සමාගමක් නැත්නම් කම්පැනියක් කියන්න පුළුවන්. මේ කෙකත් හදා කියන්නේ මොකක්ද? පිරිසිදු කරනවා. පිරිසිදුයි. මේ කෙකත් හදා කියන්නේ පිරිසිදු කරනව නෙවෙයි. පිරිසිදු කරනවට මොකද්ද කියන්නේ? චොන්සෝ හදා. චොන්සෝ හදා කියලා කියනවා. චොන්සෝ හදා කියන්නේ පිරිසිදු කරනවා. පිරිසිදු කරාට පස්සේ එතන පිරිසිදුයි. පිරිසිදුයි කියන්නේ කොහොමද? ඒකත් හදා. එකත් හදා කියලා කියනවා. අපිරිසිදුයි කියන්නේ කොහොමද? තොරොප්තා. තොරප්දා. තොරොප්තා කියලා කියනවා. තොරොප්තා කියන්නේ අපිරිසිදුයි. මේ ඒකට විරුද්ධ පදේ කෙකත් හදා පිරිසිදුයි කියලා කියනවා. මේ කිව්දා කියන්නේ මොකක්ද? අස් කරනවා. අස් කරනවට මොනවා හරි දෙයක් අස් කරනවට කියන අපි කිව්දා කියලා අස් කරනවට. අස් කරනවට තමයි කිව්දා කියලා කියන්නේ. මේ කම්පක් හදා කියන්නේ මොකක්ද? අමතක කරනවා. මේ කම්පක් හදා කියලා එන්න ඕන. මේ අල්මා යන දා ගන්නවා. කම්පක් හදා කියනවා මොකද්ද? අමතක කරනවා. අමතක කරනවට. එතකොට අමතක වෙනවට. කම්පක් හදා කියන්නේ අමතක වෙනවට. දැන් අමතක කරන්නේ නැහැනේ කවුරුත් හිතලා අමතක වෙනවා. එතකොට ඒකට සමානයි මොකද්ද? ඉජෝ පොරිදා කියන්නේ අමතක වෙනවට. මේ කම්පක් හදා කියන්නේ අමතක වෙනවට. හරි ඊට පස්සේ තියෙනවා මෙතන මේ කිබි තිදා කියලා. දැන් අපි දන්නවා කිච්චුව කැබලි වලට. කෑලි තිදා කියන්නේ මොකද්ද? කැමුඩු කැටිය බදිනවා. විසි වෙනවා. ඔන්න චිබි තිදා කියනවා අපි කැබලි විසි වෙනවට. මොනවා හරි කැබල්ලක් දැන් ගත්තොත් අපි සොන්බන් කික්කේගේ ලියවන පට්ටල යන්ටේ වැඩ කරනකොට කෑලි මොනවද වෙන්නේ? විසි වෙනවා. විසි වෙනවා. කැබලි විසි වෙනවට චිබි තිදා කියලා කියනවා. කැබලි විසි වෙනවා. මේ චගොක් සුජික් කියන්නේ මොනවද? වැඩ ක්‍රියාමාර්ග. වැඩ ක්‍රියාමාර්ග. මේ චගොක් කියන්නේ වැඩ, සුජික් කියන්නේ ක්‍රියාමාර්ග වලට. මොනවා හරි දැන් අපි වැඩක් කරන්න ගත්තොත් ඒකේ ක්‍රියාමාර්ග තියෙනවා. ඒ කියන්නේ මේ වැඩ කරන පිළිවෙල අනුව මොනවා හරි ක්‍රියාමාර්ගයකට කියනවා මොකද්ද? චගොක් සුජික් කියලා කියනවා වැඩ ක්‍රියාමාර්ග වලට. එතකොට මේ චගොක් බොක්චන් කියන්නේ මොනවද? මෙතන චගොක් කියලා හදාගන්න. චගොක් බොක්චන් කියන්නේ මොනවද? වැඩ ඇඳුම. වැඩ ඇඳුම් වලට. ඒ කියන්නේ දැන් අපි කරන වැඩේ අනුව ඒකට වැඩ ඇඳුමක් තියෙනවා. දැන් දීවර කර්මාන්තයට යනකොට ඒකට අවශ්‍ය වැඩ ඇඳුමක් තියෙනවා. ඒකට කම්පැනි එක වැඩ කරනකොට ඒකට අවශ්‍ය ඇඳුමක් තියෙනවා. අන්න ඒවට කියනවා චගොක් බොක්ජන් කියලා වැඩ ඇඳුමට. එතන මේ සුන්සෝ කියන්නේ මොකක්ද? අනුපිළිවෙල. අන්න අනුපිළිවෙල නැත්තම් පිළිවෙල. දැන් චගොක් සුන්සෝ කියන්නේ මොනවද?
වැඩ පිළිවෙල. වැඩ වැඩ පිළිවෙල. ඒ කියන්නේ දැන් වැඩ පිළිවෙලක් ගත්තොත් අපිට දැන් කලින් මේ දේ කරන්න, ඊට පස්සේ මේ දේ කරන්න, ඊට පස්සේ පසුව අන්තිමේට මේ දේ කරන්න. අන්න ඒ වගේ වැඩ පිළිවෙලක් වෙන්න ඕන. සුන්සෝ කියන පිළිවෙලට මොනවාරි වැඩ පිළිවෙලකට තමයි සුන්සෝ කියලා කියන්නේ. මේ චගොප්තේ කියන්නේ මොකක්ද? වැඩ මේසේ. වැඩ මේසයට අපි වැඩ කරන්න ගන්න භාවිත කරන මේසයකට කියනවා මේ චගොප්තේ කියලා. වැඩ මේසයට වැඩ කරන මේසයට තමයි චගොප්තේ කියලා කියන්නේ. මේ තචිදා කියන්නේ මොකක්ද? තුවාල තුවාල වෙනවා. තුවාල වෙනවට තචිදා කියන්නේ තුවාල වෙනවට. දැන් මේ චී එක නැතුව නිකන් චී එක આવුත් මොකක්ද? ශක්තිමත් කරනවා. ශක්තිමත් ශක්තිමත් කරනවට කියනවා තචිදා කියලා. එතකොට මේ තචිදා කියලා මෙහෙම ගත්තොත් අපි තුවාල වෙනවට ගන්නවා. මෙහෙම આવොත් ශක්තිමත් කරනවා කියන්න පුළුවන්. හරි මේ පන්සිම්මදා කියන්නේ මොකක්ද? නොසලකිල්ලෙන් කරනවා. අන්න නොසලකිල්ලෙන් කරනවා මොන හරි දෙයක්. අවධානය දෙන්නේ නැතුව කරනවා නැත්නම් නොසලකිල්ලෙන් කරනවට පන්සිම්මදා කියලා කියනවා. එතකොට විරුද්ධ පදේ මොකද ඉස්ලාම් පුණා? සිංගමල් සිතා චිප්චුන්නදා. දැන් චිප්චුන්නදා කිව්වේ අවධානය දෙනවටනේ. එතකොට ඒකට පන්සිම්මදා කියන්නේ නොසලකිල්ලෙන් කරනවට අවධානය දෙන්නේ නැතුව කරනවා එතන. ඒකට කියනවා පන්සිම්මදා කියලා. අවධානය දෙන්නේ නැතුව කරනවා නැත්නම් නොසලකිල්ලෙන් කරනවට. හරි මේ කිගේ චොරික් කියන්නේ මොනවද? යන්ත්‍ර එකලස් කිරීම. අන්න යන්ත්‍ර එකලස් කිරීම. දැන් මේ කිගේ කියන්නේ යන්ත්‍රය චොරිප්පදා කියන මොකද්ද? එකලස් කරනවා. එකලස් කරනවා. එතකොට මේ කිගේ චොරිප් කියන්නේ යන්ත්‍රය එකලස් කිරීම. ඔන්න 38 වෙනි පාඩමේ මාතෘකාව මොකද්ද? කිගේ චොත්. කිගේ චොරිප්. කිගේ චොරිප් යන්ත්‍ර එකලස් කිරීම. හරි මෙතන පුපුන් කියන්නේ මොකක්ද? කොටස්. කොටස් වලට මොනවාරි ගත්තොත් යන්ත්‍රයක කොටස් නැත්තම් උපකරණයක කොටස් අන්න ඒ වගේ පුපුන් කියන කොටස් වලට කොටස් මේ කොංගු කියන්නේ මොනවද? උපකරණ. ආයුධ වලට කොංගු කියන මොනවද? ආයුධ. ආයුධ වලට. දැන් කොංගු හම් කියන්නේ මොකක්ද? ආයුධ පෙට්ටිය. ආයුධ පෙට්ටිය. අන්න ඒ වගේ කොංගු කියන්නේ ආයුධ වලට කොංගු කියලා කියනවා. හරි මේ චුම්බි හදා කියන්නේ මොකක්ද? සූදානම් කරනවා. සූදානම් කරනවට මොන හරිද සූදානම් කරනවට අපි චුම්බි හදා කියලා කියනවා. සූදානම් කරනවට. හරි මේ මෙතන තියෙනවා තෝමියෝන පොදා. දැන් මේ තෝමියම් කියන වචනේ හම්බුණා. තෝමියම් කියන්නේ මොකක්ද? සැලැස්ම. සැලැස්මට. තෝමියම් කියන්නේ සැලැස්ම. පොදා කියන්නේ මොකක්ද? බලනවා. බලනවා. එතකොට මේ සැලැස්ම බලනවට කියනවා අපි තෝමියෝනල් පොදා කියලා. සැලැස්මක් බලනවට. බලනවට කියනවා තෝමියෝනල් පොදා කියලා. මේ පිරියෝදා කියන්නේ මොකක්ද? අවශ්‍ය. අවශ්‍යයි. පිරියෝදා කියන්නේ අවශ්‍යයි. වැදගත් කියන්නේ කොහොමද? තුන්නියෝ කියලා කියනවා වැදගත් කියන්නේ. පිරියෝදා කියන්නේ අවශ්‍යයි. එතකොට මේකට සමානයි මොකක්ද? වොන් හදා. වොන් හදා කියන්න පුළුවන්. වොන් හදා කියන්නේ අවශ්‍යයි කියන්න තමයි. හරි මේ චෙංගිදා කියන්නේ මොකක්ද? සූදානම් කරනවා. අන්න සූදානම් කරනවා කියන්න පුළුවන්. එතකොට කවුරු හරි ඒ කියන්නේ ළමෙක් වගේ බලා ගන්නවට කියන්න පුළුවන්. බලා ගන්නවට. එතකොට අමතක නොකරනවට කියන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. මේ චෙංගිදා කියන එකේ තේරුම් තුනක් තියෙනවා. සූදානම් කරනවා, අමතක නොකරනවා, නැත්තම් කවුරු හරි කෙනෙක් බලා ගන්නවට කියන්න පුළුවන් චෙංගිදා කියලා. ඔන්නේ මේ වචන තුනම තේරුම් ටික වැදගත් වෙනවා. අපිට මොකද යෙදෙන තැන් අනුව ඒ වචන වල තේරුම් භාවිතා කරන්න පුළුවන්. හරි මේ පුණ්‍යහදා කියන්නේ මොකක්ද? විසුරුවා හරිනවට. දැන් මේ චොරිප්පදා. චොරිප්පදා කියන්නේ එකලස් කරනවා කියන එකේ මොන පදේද මේ? විරුද්ධ පදේ. විරුද්ධ පදේ. එකලස් කරනවා කියන්නේ මොන හරි දෙයක් එකතු කරනවා. ඒ දේ විසුරුවා හරිනවට මොකද්ද කියන්නේ? පුණ්‍යහදා. පුණ්‍යහදා කියලා කියනවා විසුරුවා හරිනවට. එතන මේ පලයියෝ කියන්නේ මොකක්ද? දිග උල්ලඬු. උල්ලඬුවට මේ පලයියෝ කියන අපි උල්ලඬුවට කෙලින්ම උල්ලඬුවට තමයි මොකද්ද කියන්නේ? පලයියෝ කියලා කියන උල්ලඬුවට. එතකොට දිග උල්ලඬුවට මොකද්ද කියන්නේ? රොන්නෝජ පොළයි. මේ රොන්නෝච පලයියෝ. රොන්නෝච පලයියෝ කියනවා දිග උල්ලඬුවට. දැන් මේ උල්ලඬුව. ඒ කියන්නේ මේ උල්ලඬුව නිකන් උල්ලඬුව පලයියෝ එක අපිට සාමාන්‍ය මොකක් හරි වැඩක් කරන්න භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ දිග උල්ලඬුව භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවකද? අවකාශයේ කුඩා පාටු. අවකාශය කියන්නේ ඉඩ අඩු තැනක. දැන් මේ උල්ලඬුව දාන්න බැරි අවකාශයේ පොඩි ඉඩ අඩු තැනකට භාවිතා කරනවා මොකද්ද? රොන්නෝච පලයියෝ දිග උල්ලඬුව භාවිතා කරනවා. එතකොට මේ පෙන්චි කියන්නේ මොකක්ද? අඬුව. දැහි අඬුව. දැහි අඬුවට පෙන්චි කියනවා දැහි අඬුවට. දැහි අඬුවට. දැන් මේකෙන් මොනවද සාමාන්‍ය අපිට කරන්න පුළුවන්? කුඹුරිදා. අන්න කුඹුරිදා කරන්න පුළුවන්. නැත්නම් චරදා නැත්නම් චොල්දන් හදා කරන්න පුළුවන්. කපන්න පුළුවන්. ආයි නවන්නත් පුළුවන්.
අයි මොනවාරි දෙයක් ස්ථාවර කරන්නත් පුළුවන්. අන්න ඒකත් මතක තියාගන්න ඕනේ. මොනවාරි දෙයක් නවන්න පුළුවන්, කපන්න පුළුවන්, ස්ථාවර කරන්න පුළුවන් මොකක් හරි. ඒ කියන්නේ මොනවාරි දෙයක් මේ රොන්නෝ මොකද්ද? මේ ඩහියඬුවෙන් දෙකක් එකට අල්ලගන්න පුළුවන්ද බැරිද අපිට? පුළුවන්. පුළුවන්. අන්න ඒ වගේ ස්ථාවර කරන්නත් පුළුවන්. මේ නිපෝ කියන්නේ මොකක්ද? කටර රැඳු. කටර් රඬුවට දැන් මේ කටර් රඬුවෙන් මොනවද කරන්නේ සාමාන්‍ය? චරදා පය චෝදනා කපනවා. අන්න චරදා කරනවා අය කුබුරිදා කරන්නත් පුළුවන් මේ නිපෝ එකකින්. ඒ කියන්නේ මේ කටර් රඬුවෙන් චරදා කරන්න පුළුවන් වයර් වගේ. ඒ කියන්නේ අර මොනවද බයින්ඩින් කම්බි වගේ කපන්න පුළුවන්. කපන්නත් පුළුවන්. මේ සපේනෝ කියන්නේ මොකක්ද? යතුරු. ස්ක්‍රූ පින්. යතුරට ස්පැනරේට මේ සපේනෝ කියලා කියන්නේ නෑ යතුරට තමයි සපේනෝ කියලා කියන්නේ. ඒතකොට ස්පැනරේට මොකක්ද කියන්නේ? මොන්කි සපන මොන්ගේ සතන. මොන්කි සපේනෝ. මේ මොන්කි සපේනෝ කියන්නේ කෙලින්ම ස්පැනරේට. දැන් අපි දන්නවා අපි දැකලා තියෙන ස්පැනරේට කියනවා මොන්කි සපේනෝ කියලා. එතකොට මේ සපේනෝ කියන්නේ මොකද්ද? යතුර යතුර. යතුරට. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් නට් එකක් ගලවන්න යතුරක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඕන යතුරකට කියනවා සපේනෝ කියලා. ස්පැනරේට කියනවා මොන්කි සපේනෝ කියලා. මේ තොකරේ කියන්නේ මොනවද? ටෝක් රින්ජ්. අන්න කරකොන යතුර මොකද්ද? අපි ඒකට මොකද්ද මේ කැරකෙන යතුර. මොකද්ද තොකර ඉංජි කියන්නේ කැරකෙන යතුර. දැන් මේක නට් එකක් දාලා ඒ කියන්නේ නට් එක දාලා අපිට ගලව කරකවන්න ඕනද? ඕනේ. ඕනේ. අර ඒ කියන්නේ නට් එක මේ පැත්තට කරකවලා ආයෙත් මේක මේ පැත්තට දැම්මම ඔටෝ කැරකෙනවා ඒක. ඔටෝ කරකව ගන්න පුළුවන්. තොකර ඉංජි කියන්නේ එතකොට කැරකෙන යතුරට. කැරකෙන යතුරට. අර මේ යුක්කක් ඉංජි කියන්නේ මොකක්ද? ඇලංකි. ඇලංකියට තමයි යුක්කක් රේන්ජි කියලා කියන්නේ. ඇලංකිය මොකක් හරි නට් එකක් මෙහෙම තියෙනවා නම් අන්න ඒක ඇතුළට මේ ඇලංකියක් දාලා කරකව ගන්න පුළුවන්. ඇලංකියක්. එතකොට මේ යුක්කක් රේන්ජි කියනවා ඇලංකියට. මේ පයිප් රේන්ජි කියන්නේ මොකක්ද? පයිප් රින්ජ්. පයිප් යතුරට. පයිප් යතුර මේ රේන්ජි කියන්නේ පොදුවේ යතුර කියන්න පුළුවන් අපි. එතකොට පයිප් රේන්ජි කියන්නේ පයිප් යතුර. දැන් මේ පයිප් යතුර සාමාන්‍ය මොනවටද භාවිතද? බට වගේ දේවල් අන්න හයි කරන්න. බටයක් ස්ථාවර කරලා අල්ල ගන්න. ඒ කියන්නේ මොනවාරි පයිප් එකක් ගත්තොත් නැත්නම් බටයක් ගත්තොත් ඒක ස්ථාවර කරලා අල්ල ගන්නත් පුළුවන්. නැත්නම් ඒකේ තියෙන නට් එකක් කරකව ගන්නත් පුළුවන් මේ පයිප් රේන්ජි එකෙන්. පයිප් යතුරෙන්. හරි මේ පොල්ත කියන්නේ මොකක්ද? බෝල්ට් එක. බෝල්ට් ඇනේට. පොල්ත කියනවා බෝල්ට් ඇනේ. ඇනේ කියනම පාඩම් කරගන්න. එතකොට ලේසි. බෝල්ට් එක වගේ තියෙන ඇනේ අර මේ දිග ඇනේට කියනවා බෝල්ට් කියලා. එතකොට මේ නට් එකට මොකද්ද කියන්නේ? නෝත. නොත කියලා කියනවා. නොත කියන්නේ නට් එක මේ බෝල්ට් එකට දාලා කරකවන නට් එකට. එතකොට බෝල්ට් ඇනේට මොකද්ද කියන්නේ? බෝල්ට්. බෝල්ට කියලා කියනවා. බෝල්ට් ඇනේට. හරි මේ නසාමොත් කියන්නේ මොකක්ද? ස්ක්‍රූප් වෙන. ස්ක්‍රූප්පු ඇනේට. දැන් අපි දන්නවා නසා කියන්නේ ස්ක්‍රූප්පුව, මොත් කියන්නේ ඇනේ. එතකොට මේ මොත් ගාවොත් අපිට නිකන් ඇනේට ගන්නත් පුළුවන්. නැත්තම් නසා මොත් කියොත් ස්ක්‍රූප් ඇනේ. මේ නසා කියන්නේ මොකක්ද? ස්ක්‍රූප්පු ඇනේ. මේ නසා කියලා ආවොත් ඒකත් ස්ක්‍රූප් ඇනේ තමයි. නැත්තම් නසා මොත් කියලාම ඉන්නත් පුළුවන්. ඒකත් ස්ක්‍රූප් ඇනේ. එතකොට මේ දෙකම ස්ක්‍රූප් ඇනේට තමයි අපි ගන්නෙ. නිකන් මොත් කියලා આવොත් ඇනේට ගන්නවා. හරි මේ චොයිදා කියන්නේ මොකක්ද? තද කරනවා තද කරනවට දැන් තද කරන මොනවද නට් එකක් තද කරනවට ගන්නවා චොයිදා කියලා. එතකොට බුරුල් කරනවට මොකද්ද කියන්නේ? පුල්දා. පුල්දා කියලා කියනවා. පුල්දා කියන්නේ බුරුල් කරනවට. දැන් චොයිදා එනවනම් ඉතලේ මොන පැත්තට තියෙන්න ඕන? දකුණට. දකුණට තියෙන්න ඕන. එතකොට පුල්දා එනවනම් ඉතලේ මොන පැත්තට තියෙන්න ඕන? වමට. වමට තියෙන්න ඕන. පුල්දා කියන්නේ බුරුල් කරනවට. එතකොට මේ සන්තේජ සත්වයට සමාන පදයක් මොකක්ද තියෙන්නේ? සන්වන් කියලා කියනවා. සන්තේ කියලාත් කියන්න පුළුවන්. තත්වයට සන්වන් නැත්තම් සන්තේ කියලා කියනවා. මේ වගින්නදා කියන්නේ මොකක්ද? පරීක්ෂා කරනවා. පරීක්ෂා කරනවට සමාන පද මොනවද තියෙන්නේ? චොම්ගොම් හදා චොම්ගොම් හදා. කම්ස හදා. කොම්කොම් හදා කියලා කියනවා. එතකොට මොකද කොම්සාදා කියලා කියනවා. අය කොම්සු හදා කියලා කියන්නත් පුළුවන්. එතකොට මේ වගින්නදා කියලා කියන්නේ පරීක්ෂා කරනවට. එතකොට පරීක්ෂා කාර්යය කියවුව කොහොමද දැන්? සල්පිය පොදා. කොම්කොම් හදා. කොම්කොම් හදා කිව්ව මොකක්ද? පරීක්ෂාකාරී පරීක්ෂාකාරී. එතකොට මේ වගින්නදා කියන්නේ පරීක්ෂා කරනවට. මේ තන්තන් හදා කියන්නේ මොකක්ද? ශක්තිමත් තදයි නැත්තම් ශක්තිමත්. තදයි නැත්තම් ශක්තිමත් කියලා කියන තමයි තන්තන් හදා කියලා කියන්නේ. මොනවා හරි දෙයක් තදයි. අපි නට් එකක් ගලවන්න ගියොත් අන්න ඒ නට් එක තදයි. නැත්තම් ඒක ශක්තිමත් කියලා කියන්න කියනවා
තන්දන් හදා කියලා ශක්තිමත් නැත්තම් තදයි කියන්න පුළුවන්. මේ පසොන්දෙදා කියන්නේ මොකක්ද? හානි හානි වෙනවා. හානි වෙනවට දැන් මේකට සමාන පදයක් මොකක්ද තියෙන්නේ? So පොන්තන්දෙදා කියන්නේ මොකක්ද? හානි වෙනවා. හානි වෙනවා. හානි වෙනවා. අන්න ඒ වගේ පසොන්දෙදා කියන්නේ හානි වෙනවට හානියක් වෙනවට මොකක්ද? මේ නසන් හදා කියන්නේ මොකක්ද? මලකඩ කනවා. මේ නසන් හදා කියන මොකක්ද අපි? ඒ කියන්නේ බුරුල් කියලා කියන්න පුළුවන්. මේ නසන් හදා කියන්නේ බුරුල් නැත්තම් ලිහිල් කියලා කියන්නත් පුළුවන්. ලිහිල් නැත්තම් බුරුල් කියලා කියනවා මොකද්ද? නැසන් හදා. නසන් හදා මොනවද දෙයක් බුරුල් කියන්නත් පුළුවන් නැත්තම් ලිහිල් කියලා කියන්නත් පුළුවන්. මේ කොජොන් හදා කියන්නේ මොකක්ද? ස්ථාවර කරනවා. ස්ථාවර කරනවා. දැන් මේ කොජොන් හදා එක ස්ථාවර කරනවා කියන්නේ මොකද්ද අපිට සාමාන්‍ය වැඩිපුර එන යන්ත්‍රේ? උපකරණ. ඒක දඬු අඬුව තමයි ගන්න පුළුවන් එන්නේ. ඒ කියන්නේ දඬු අඬුවේ මේ කැලලි දෙකේ මොකද්ද කරන්න වැඩ කොටසක? ස්ථාවර කරනවා. ස්ථාවර කරනවා. ඒකට මේ ස්ථාවර කරනවාට කියනවා කොජොන් හදා කියලා. ස්ථාවර කරනවා. හරි මේ චොජොල් හදා කියන්නේ මොකක්ද? ඒක රැස් කරනවා. පාලනය කරනවට චොජොල් හදා කියන්නේ පාලනය කරනවට නැත්තම් අර ඉජස් කරනවා කියන්නත් පුළුවන්. පාලනය කරනවට නැත්තම් ඉජස් කරනවට කියනවා චොජොල් හදා කියලා. පාලනය කරනවා නැත්තම් ඉජස් කරනවා. මේ චොල්සා කියන්නේ මොකක්ද? වයර්. කම්බි. වයර් වලට නැත්තම් කම්බි වලට. ඒ දෙකටම කියන්න පුළුවන්. චොල්සා කියනවා අපි වයර් නැත්තම් කම්බි අර බයින්ඩින් කම්බි වගේ. චොල්සා කියනවා කම්බි වලට. එතකොට ලොකු කම්බි වලට මොකද්ද කියන්නේ? චොල්ගන් කියලා කියනවා. චොල්ගන් කියන්නේ කම්බි කූරු වලට. එතකොට මේ චොල්සා කියන්නේ කම්බි වලට. මේ හිම් කියන්නේ මොකක්ද? ශක්තිය. ශක්තිය නැත්තම් බලය කියන්නත් පුළුවන්. මොකක් හරි ශක්තියක් නැත්තම් මොකක් හරි බලයක් කියන්න පුළුවන්. මේ හිම් කියලා භාවිතා කරලා අපි. ශක්තියට නැත්තම් බලයට කියලා කියනවා. මේ මොයන් කියන්නේ මොකක්ද? හැඩය. හැඩයට. මොයන් කියන්නේ හැඩය. දැන් මොකක් හරි ගත්තොත් අන්න ඒකේ තියෙන පිටත තියෙන හැඩයට කියනවා අපි මොයන් කියලා. මොයන් කියන්නේ හැඩයට. මේ සයිස් කියන්නේ මොකක්ද? සයිස් එක. සයිස් එක. සයිස් එකට කියනවා සයිස් කියලා. සයිස් එක. උත්තා කියන්නේ මොකක්ද? hina වෙනවා. hina වෙනවා. hina වෙනවට. දැන් මේ hina වෙනවට උත්තා කියලා කියනවා අපි. අඬනවට කොහොමද කියන්නේ? උල්දා. උල්දා කියලා කියනවා. මේ උත්තා කියන්නේ hina වෙනවා. උල්දා කියන්නේ අඬනවට. උල්දා කියන්නේ අඬනවට. උල්පල් කියනවා හංසා. ඔන ඔන්ජනා කියලා තියෙනවා. නල් කියලා තියෙනවා. මොකක්ද තුනේම තේරුම? හැම විටම අන්න සෑම විටම නැත්තම් නිතරම කියන්න පුළුවන්. සෑම විටම නැත්තම් නිතරම කියන්න තමයි මොකද්ද කියන්නේ? හංසං ඔන්ජනා නල් කියලා කියනවා. හංසං ඔන්ජනා නල් කියලා කියනවා. සෑම විටම නැත්තම් නිතරම කියන්න. මේ වියොම් හදා කියන්නේ මොකක්ද? අනතුරුදායකයි. වියොම් හදා කියනවා අනතුරුදායකයි කියන්නේ. ඒක ඉස්සෙල්ලා හම්බුණා. අනතුරුදායකයි කියන්නේ වියොම් හදා කියලා කියනවා. මෙතන මේ කොක් කියලා කියනවා පන්දසි කියලාත් කියනවා. කොක් නැත්තම් පන්දසි කියන්නේ මොකක්ද? අනිවාර්යයෙන්. අනිවාර්යෙන්ම මොනවද දෙයක් කරන්න ගියොත් මේක අනිවාර්යෙන්ම කරන්න කියලා. අන්න ඒ වගේ කොක් නැත්තම් පන්දසි කියලා කියනවා අනිවාර්යෙන්ම කියන්නේ. අනිවාර්යෙන්. මේ කොංගුහම් කියන්නේ මොකක්ද? ආයුධ පෙට්ටිය. ආයුධ පෙට්ටියට කොංගු කියනවා අපි ආයුධ. ඒතර මේ කොංගුහම් කියන්නේ ආයුධ පෙට්ටියට. ආයුධ පෙට්ටිය. මේ තොප්තා කියන්නේ මොකක්ද? උදව්. උදව් කරනවට. දැන් තොවා ජුදා කියන්නේ උදව්වක් දෙනවා. අන්න ඒ වගේ තොප්තා කියන උදව් කරනවට. උදව් කරනවට තමයි තොප්තා කියලා කියන්නේ. මේ සංගීතා කියන්නේ මොකක්ද? අදිනවට. සංගීතා කියන්නේ අදිනවට. මොනවා හරි දෙයක් කඹයක් වගේ අදිනවට. අන්න ඒ වගේ ලීවරයක් වගේ. දැන් ලීවරයක් අදිනවට මොකද්ද කියන්නේ? ලෙබෝරල් සංගීතා. ලෙබෝරල් සංගීතා කියනවා ලීවරේ අදිනවට. එතකොට මේ සංගීතා කියන එකට විරුද්ධ පදේ මොකක්ද? අන්න තල්ලු කරනවා. තල්ලු කරනවට මොකද්ද කියන්නේ? මිල්දා කියලා කියනවා. දැන් ලෙබෝරල් මිල්දා කියන්නේ ලිවරේ තල්ලු කරනවා. එතකොට මේ සංගීතා කියන්නේ අදිනවට. මෙතන සායි චොත්තා කියලා තියෙනවා. සායි චොත්තා කියන්නේ මොකක්ද? සම්බන්ධතාවය හොඳයි. සම්බන්ධය හොඳයි. මේ සායි කියලා අපි තේරුම් දෙකක් ගන්නවා. අතර කියන්නත් ගන්නවා. මොනවා හරි ස්ථාන දෙකක් අතර කියන්නත් ගන්නවා. ආයේ සම්බන්ධය කියන්නත් ගන්නවා. මෙතන සම්බන්ධය චොත්තා කියන්නේ මොකක්ද? හොඳයි. හොඳයි. සම්බන්ධය හොඳයි කියන්නේ තමයි සායි චොත්තා කියලා කියන්නේ. සායි සම්බන්ධය හොඳයි. මේ අංජොන්නදා කියන්නේ මොකක්ද? ආරක්ෂාකාරී. අංජොන්නදා කියන අපි ආරක්ෂාකාරී කියන්නේ. ආරක්ෂාකාරී අන්තරායකයි කියන්නේ කොහොමද? විහොම් හදා කියලා කියනවා. විහොම් හදා කියන්නේ මොකක්ද? අනතුරුදායකයි. අන්න ඒ වගේ අංජොන්නදා කියන්නේ ආරක්ෂිත නැත්නම් ආරක්ෂාකාරී කියන්නත් පුළුවන්. මේ චෙගෝරල් පාක් හදා කියන්නේ මොකක්ද?
තොගේ නිරීක්ෂණය කරලා වටහා ගන්න. තොගය නිරීක්ෂණය කර වටහා ගන්නවට. මේ චෙගෝ කියන්නේ තොගය පාක්කදා කියන අපි නිරීක්ෂණය කර වටහා ගන්නවට. තොගයක් නිරීක්ෂණය කර වටහා ගන්නවට චෙගෝර පාක්කදා කියලා කියනවා. ඔන්න ඒවත් වැදගත් වචන හැමතැනම හම්බෙන වචන හින්දා තමයි දාන්නේ. හරි මේ කියුචිකල් චිකිදා කියන මොකක්ද? නීති අන්න නීති රීති පිළිපදිනවා. කියුචික් කියනවා අපි නීති රීති වලට, චිකිදා කියන්නේ පිළිපදිනවට. එතකොට මේ නීති රීති කඩනවට මොකද්ද කියන්නේ? කියුචිකල් ඔකිදා කියලා කියනවා නීති රීති කඩනවට. ආයේ මේ ඔකිදා නැතුව මොකක්ද ආයේ සමාන පදයක් විදිහට ගන්නෙ? විබන් හදා කියන්නේත් අපි කඩ කරනවට නැත්නම් උල්ලංඝනය කරනවට කියන්නත් පුළුවන්. ඒතර මේ කියුචිකල් ඔකිදා කියන්නේ නීති රීති කඩනවට. කියුචිකල් චිකිදා කියනවා නීති රීති පිළිපදිනවට. හරි එතකොට ඔන්න අදත් වචන 153ක් පාඩම් කරා. දැන් මේ වචන අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඒකින්ද පාඩම් කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. මොකද පොතේ තියෙන වචන. දැන් පොතේ තියෙන වචනයක් අපිට කොහෙන් එව්වත් කියන්න පුළුවන් වෙන මට්ටමේ ඉන්න ඕනේ. දැන් පළවෙනි පොත ඉවර කරලා තියෙන්නේ. පළවෙනි පොතේ දැන් කොහෙන් එව්වත් වචනයක් කියන්න පුළුවන්ද කට්ටිය? පුළුවන්. දැන් පුළුවන් කියන්න ඕන. මොකද අපි පාඩම් කරලා තියෙන්නේ අනිවාර්යෙන් වචනත් පාඩම් කරලා පාඩම් ඉවර කරලා තියෙන්නේ. ඒකින්ද අනිවාර්යෙන් දැන් වැඩ කරන්න ඕන. දැන් අර ඊට කාලෙකුත් නැහැ. දැන් ලබන මාසෙ වෙනකොට ඇඩ්මිෂන් දෙනවා මුලින්ම. එතකොට ඇඩ්මිෂන් දුන්නාට පස්සේ අපිට සාමාන්‍යයෙන් මාසෙකට කලින් විතර, ඒ කියන්නේ මාසයක් හෝ නැත්නම් මාසෙකට කලින් විතර දිනයක් එනවා. ඒ කියන්නේ විභාගෙට යන්න දිනයක් එනවා. අන්න ඒ දිනේ ආවට පස්සේ දැන් දිනේ එනකන් අපිට තීරණය කරන්න පුළුවන්ද කවදද විභාගෙ තියෙයි කියලා ඔයාලට? බෑ. තීරණය කරන්න බෑ. ඒ කියන්නේ දැන් අපිට දිනේ එන්න පුළුවන් එක්ක මොකද මාසයක් යන්න කලින් විභාගෙ තියෙන්න පුළුවන්. නැත්නම් මාස දෙකකට කලින් එහෙම කට්ටියට එක විදියට එන්න පුළුවන්. ඒකින්ද දැම්මම වැඩ කරන්න අනිවාර්යෙන් මේ වචන පාඩම් කරන්න. එතකොට පාඩම් වලට සම්බන්ධ වෙන්න. දැන් අද 48 වෙනි පාඩම කරනවා. එතකොට ඒකට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. වැදගත් කොටසක් තමයි තියෙන්නේ මේ. තියෙන්නේ නැවතැනීමක් ගැන. නැවතැනීම ගැන තමයි තියෙන්නේ. ඒකින්ද ඒ පාඩම අනිවාර්යෙන් වැදගත් වෙනවා. මොකද මේ පාඩමේ දන්නේ නැති කොටස් තියෙනවා. අපි ඒ කියන්නේ කලින් පොතේවත් කවුරුවත් දන්නේ නැති කොටස් තියෙනවා. ඒකින්ද ඒ අනිවාර්යෙන් ඒවා ටික වැදගත් වෙනවා. ඒකින්ද ඒ පාඩමට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න හැමෝම. හරි 8ට තියෙන පන්තියේ පාඩම් පටන් ගන්නවා. ඒකට හැමෝම සම්බන්ධ වෙන්න.